ඔය ඔළුව හරව පොඩි එකා වගේ මාව හොයන්න එපා. මං ඉන්නේ 5th ටේබල් එකේ. හිමීට එනවා. කොහොමද දැන්ට මං පැය භාගයක් පරක්කුයිනේ. ඈ ඉක්මනින් ඔහු සිටින දෙසට අඩි තැබුවේ තමාට පිටුපා අසුන්ගෙන සිටින දේහධාරියා දෙසද බලමින් තම කඳුළු ඔහුට නොපෙනෙන සේ පිසදා ගනිමිනි. අයියේ! ඇගේ වෙවුලන හඬ සවනත ගැටුණු වහාම දේහධාරියා ඈ දෙසට නෙත්ගෙන ගියේ කුඩා කල සිටම ඈ වෙනුවෙන් පමණක් වෙන් වුණු සිනහවකින්ද මුව සරසාගෙනයි. ඔහු ඈ දෙසට හැරුණු විගසම මෙතරම් වෙලා ඇගේ මුහුණේ ඇඳී තිබුණු සිනහව මැකී ගියේ හීයක වේගයෙනි. ඒ දෑස්වල තිබුණු කාන්තිය සැනකින් පහව ගියේ ඔහු දෙසට කෝපයෙන් බර අඩි තබමිනි. මේඝ තමුසේ මොකද මෙතන කරන්නේ? ආයේ මගේ ඇස් ඉස්සරහට එන්නේ නැහැ කියලා නේද කියේ? ඇයි දැන් මෙයා? නමුත් ඇගේ දැස් වරින් වරේට අවට වටපිටාවද සෝදිසියෙන් කවුරුන් හෝ සොයනා බවට ඔහුට වැටහිණි. නමුත් ඇගේ සෝදිසිය නැවතී ගියේ ඔහුගේ රුදුරු හඬ ඇගේ සවන් පත්වලට ගැටීමත් සමගිනි. ඇස් කරකව හොයන්නේ අර කිව්ව ඉස්කෝලේ කාලේ ක්‍රෂ් එකදා? මං කාව හිව්වත් ඔයාට වැඩක් නෑනේ. ආපු වැඩේ කරගෙන පාඩුවේ යනවා. ඕකේ මැඩම්. එහෙනම් මං යන්නම්. හැබැයි ශිහාන්ට කෝල් කරලා අයියව ඕනි කිය ඇඬුවයි එහෙනම්. මාව එපා නම් කෝල් කර කර එන්න කියන්න ඕනෙත් නෑනේ ෂෙනාය. ඇගේ දෙනෙත් විසල් වී ගියේ දේහධාරියා දෙස බලමිනි. ඈහට තවමත් මෙය සිහිනයක් පමණි. මාව සිර කරගෙන සිටියේ මා මෙතරම් කල් විශ්වාස කළ මාගේ එකම ආරක්ෂකයාද? ඔහු මෙතරම් රැවටීමක් කළ හැකිද? ඇගේ මනස මේ අත දෝලනීය වූයේ දැසේ කඳුළු ඔහේ පල්ලම් බසිද්දීය. අයියේ! ඔයා මේඝ? ඔව් මේක තමයි. මේක ආර්යන් වික්‍රමාරච්චි. ඔයාට මෙච්චර දවස් මාව අඳුරගන්න අමාරු වුණාට මං ලෑන්ඩ් කරපු දවසේ ඉස්සල්ලාම හොයාගත්තේ ඔයාව ෂෙනාය. බොරු. ඔයා බොරු කියන්න එපා. ආර්යන් අයියට බෑ මට එහෙම කරන්න. මාව හිර කරගෙන ඉන්න. ප්ලීස්. ඔයා යන්න. ප්ලීස් යන්න මේක. ඒ ශක්තිමත් පපුගැබට හඬමින් පහර දුන්නේ අවට සිදුවන කිසිවක් ගැන තැකීමට ලක් නොකරයි. මං ඒ හැමදේම කරේ හේතුවක් ඇතුව ෂෙනාය. බබා ප්ලීස්. මෙතන තව කට්ටිය ඉන්නවනේ. අපි වෙන තැනකට ගිහින් හිමීට කතා කරමු මේ ගැන. මගේ හොඳ බබානේ. ඈව තම පපුවේ හොයාගෙනම ඔහු පැවසුවේ ෂෙනායාගේ හිස ඒ රළු හස්තයකින්ද පිරිමදින අතරවාරයේදීය. ඇගේ රත් වූ කඳුළු බිඳු ඒ උඩු බොත්තම් නිසා නිරාවරිත පත්වූ ගැබ තෙත් කිරීමට සමත් වූයේ මිනිත්තුවක පමණ කෙටි කාලයක් පමණි. ඔහුගේ පහසින් දැනෙන අපහසුතාවය නිසාම ඈ ඔහුගෙන් ඉක්මනින් මිදුනේ මේඝගේ දැස් පුදුමයෙන් විසල් කරමිනි. තමුසේ නම් මහ පහත් මිනිහෙක්කෝයි. ආයේ ජීවිතේට මගේ ඉස්සරහට එන්න එපා. මං අයියා කියලා මට නැති අයියාගේ තැන මං තමුසෙට දුන්නා. තමුසේ මොනාද කරේ? මාව දවස් ගාණක් හිර කරන් ඉඳලා මට දෙන්න පුළුවන් වද සේරම දුන්නා. තමුසේ ආයේ මට නංගි කියන්නවත් ඕනේ නෑ.
ඇගේ සියුමැලි හස්තයක් නැවතත් වරක් ඔහුගේ කම්මුලක් මතද පතිත වූයේ අවට පිරිසගේ දෑස් ඔවුන් මතටම ගෙන එමිනි. එතැනින් පසුව කිසිදු වචනයක් පිට නොකළ ඈ එතැනින් පිටව ගියේ දෑස්වලින් පල්ලම් බසන කඳුළු බිඳුද තම දෑතින්ම පිස දමමිනි. මේඝ හැඟීම් විරහිත අයුරින් ඈ දෙස බලා සිටියේ ඔහුගේ දෑස්වලින් ඈ පිළිබඳව උපන් කෝපය මනාව පිළිබිඹු කරයි. මේ කිව නම් මකලවත් හදන්න බෑ. පොඩි කාලේ හිටපු එකී තව හොඳයි බලන් ගියාම. හරි අපි බලමුකෝ කාගේ පව අරන්ද ඔච්චර උඩ පනින්නේ කියලා. කවදා හරි මේ මේකගේ කකුල් දෙක ගාවනේ තමුසෙට ඔය ඔක්කොම සෙල්ලම් දාන්න වෙන්නේ. බලමු ෂෙනායා. එදාට බලාගන්න මේ මේක කවුද කියලා. ආයෙනම් තමුසෙට කිසිම තෙතක් නෑ මේ මේකගේ හිතේ. එසේ සිතමින් ඔහු තම කාලවර්ණ නවීන පන්නේ BMW රථයට නැගගෙන හීයක වේගයෙන් ගමන් ගත්තේ දෑත් තරහෙන් මිට මොලවාගෙනයි. දින ගණනක්ම මේඝගෙන් මෙන්ම ෂෙහාන්ගෙන්ද පැමිණෙන දුරකථන ඇමතුම් විසන්ධි කිරීමට ක්‍රියා කළ ඈ හඬමින් කාලය ගත කළේ හිතට දැනෙන වේදනාවත් සමගිනි. කෙතරම් මේඝව මගහැරීමට ඈහට හැකි වුවද රයන්ව මගහැරීමට ඈහට නොහැකි වීම ඈහට ගෙන දුන් තවත් වේදනාවකි. නිවසට නොකියා මේඝව හමුවීමට ගත් තීරණයෙන් ඈ සිතුවේ සහනයක් ලබාගත හැකි කියා වුවත් සිදු වූයේ රෝහලෙන් පැමිණි දිනයේ පටන්ම ඔහුගේ මවගේ පැරැත්ත කිරීම මතම ඔවුන්ගේ විවාහයට දින තීන්දු කිරීමයි. ඒ සඳහා ෂෙනායාගේ කැමැත්ත හෝ අකමැත්ත ඔවුන් විමසීයේ නැතිය. අකමැත්තෙන් වුවද ඔවුන්ගේ තීරණයට එකඟ වීමට ඈහට සිදු වූයේ දැන් ඈහට කිසිදු පිළිසරණක් නොමැති නිසාය. මෙතරම් විශ්වාස කළ ඔහුද ඈට ද්‍රෝහි වී ඇත. මනසේ ඇඳෙන එක එක භයංකර සිතුවම් සමගම ඈ කඳුළු පිරුණු දෑස් වසා ගත්තේ පියාගේද වෙනස්කම් දරාගත නොහැකිවයි. වියලී නොගිය කඳුළු නිසා එකිනෙකට ඇලී ගිය ඇස් පිහාටුත් ඉදමුණු ඇස් නිසා දැනෙන හදේ වේදනාව පරයා නැගෙන හිසේ කැක්කුමද ඇතිව ෂෙනායා නාදවන දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ දුරකථන තිරය දෙසයාත් නොබලයි. හෙලෝ එහා පසින් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැති වුවද ඒ සුසුම් හඬේ ගැබ්ව ඇති කෝපය නම් හඳුනා ගැනීමට ඈහට අපහසු වූයේ නැත. මේඝ